එහෙනම් මතක තියාගන්න භාවනාවට කලින්ම ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉර්ධිපාද හතරෙන් එකක් අදිෂ්ඨාන කරන්න. මාතුල මෝරණ ඡන්දය අනේ අභිඥා ඉර්ධිය, පරිඥා ඉර්ධිය, පහාන ඉර්ධිය, භාවනා ඉර්ධිය පිණිස වේවා. එක්ක වීරිය. මාතුල ඇති වෙන වීරිය මට මේ අභිඥා ඉර්ධිය, පරිඥා ඉර්ධිය, පහාන ඉර්ධිය, භාවනා ඉර්ධිය පිණිස වේවා. කිය එකක් අදිෂ්ඨාන කරගන්න. එකයි අදිෂ්ඨාන කරන්නේ. ඔක්කොම කරන්නේ නැහැ. කොහොමද ඒක කරන්නේ? භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා රම්මණයට සමවදින්ට කලින් යා හිතනවා මගේ හැම මස්ලේ නහර ඇට මිදුළු වේලිලා යනවනේ. ඒ කියන්නේ අර එතකොට ජීවිත තණ්හාව ඇත්ත හැරින්න තමයි එහෙම හිතන්නේ. ජීවිතේ එහෙම නැතු මේ දාඩිය දාගෙන භාවනා කරන්න ඕන. මොකද එච්චර ජවයකින් මං ආවේ කිය එහෙම එකක් නැහැ. ජීවිත තණ්හාව කඩා වැටෙන්න තමයි ඔය කල්පනා කරන්නේ. මොකද අපිට තියෙන්නේ ජීවිත තණ්හාවක් නේ. කඩා වැටෙන්න අපි කල්පනා කරනවා ඡන්ද මේ එයා අදිෂ්ඨාන කරනවා හැම මස්ලේ නහර ඇට මිදුළු වල වේලෙනවා නම් වේලුණාවේ තියෙන දෙයක් ඉතුරු වෙනවා නම් ඉතුරුණාවේ ලෙඩ වුණාවේ කමක් නැහැ. භාවනාවේදීම මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ වගේ නිකන් අතහැරලා දාලා ජීවිත තණ්හාව අතහරින්න තමයි ඒක කරන්නේ. ඒවා අතහැරෙනවා නම් අතහැරුණාවේ වේලෙන එකක් වේලුණාවේ ඉතුරු වෙන කෑල්ලක් මොනවාරි ඉතුරුණාවේ. හැබැයි අභිඥායේදී මේ නාම රූප ධර්මයන්ගේ ඥාණයෙන් තොරව අනේ මට නම් මම මැරෙන්න එපා. ඒක තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒකට ඡන්දේ අදිෂ්ඨාන කරනවා. මේ නාම රූප ධර්මයන්ගේ පූර්ණ අවබෝධයෙන් තොරව පරිඥායේදී පූර්ණ අවබෝධයනේ පරිඥා කියන්නේ. පූර්ණ අවබෝධය. ඒක පූර්ණ අවබෝධය කියන්නේ අර නාම රූප ධර්මයන් චතුරාර්ය සත්‍ය අනුව විමසා බලන කම. එම විමසා බැලීමකින් තොරව අනේ මම මැරෙන්න එපා. එතකොට පහානයේදී මේ නාම රූප ධර්මයන් පිළිබඳ තමා තුළ පවතින අවිද්‍යාවද භව තණ්හාවද නිසා තමයි නැවත නැවත නාම රූප හටගන්නේ. එතකොට නැවත නැවත නාම රූප හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාවද භව තණ්හාවද නිසා. නැත්නම් නාම රූප හටගන්නේ නැහැනේ. එතකොට අවිද්‍යාවද නාම රූපයන්ද නිරුද්ධ කිරීම පිණිස අනේ ඒවා නිරුද්ධ වෙන්නේ නැතුව මම මිය යන්න එපා. එහෙම අදිෂ්ඨාන කරනවා. ඒකට කියන්නේ පහාන 이르දිය. මොකද පහාන අවිද්‍යාවයි භව තණ්හාවයි ප්‍රහාණය කිරීම ගැන හිතන්න. ඊට පස්සේ භාවනා 이르දිය කියන්නේ මේ සමත විපස්සනා වශයෙන් යම්තාක් ප්‍රතිලාභයක් ඇද්ද? ඒ ප්‍රතිලාභේ ඒ මොකක්ද ඒ ප්‍රතිලාභේ? ඒ ප්‍රතිලාභය තමයි පළවෙනි ධ්‍යානෙ. සමත භාවනාවේ ප්‍රධාන ඉලක්කය කියන්නේ පළවෙනි මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කළාම තමයි අර ධ්‍යාන ඵල සමාපatti උපදින්නේ. එහෙනම් මතක තියාගන්න මේක ඉතා වැදගත් දෙයක්. පළවෙනි එක මොකද්ද? පළවෙනි ධ්‍යානයේ පිණිස උපාය මාර්ග. පියවරෙන් පියවර. අර ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ඒක. විතර්කය අදිෂ්ඨාන කරනවා, විචාරය අදිෂ්ඨාන කරනවා, දෙකම අදිෂ්ඨාන කරනවා, විතක්ක විචාර ප්‍රීතිය තුනම අදිෂ්ඨාන කරනවා. සැපේ විතරක් දැනෙන්නේ. සැපේ විතරයි දැනෙන්නේ. හොඳට කරලා බලන්නකෝ. ප්‍රීතිය විතරක් ලැබේවා කියලා හිතනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඔක්කොම දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව සතියක් විතර. සතියක්ම දැන් කරනවනේ හැමදාම උදේ. එතකොට අරක හොඳට වශී වෙන්න ගන්නවා. ඒක වශී වෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රීතිය ඒකාග්‍රතාව විතරක් තිබේවා කිව්වම ඉතින් වෙන මොකක්වත් විතර්කෙන්නේ නැහැ. හිත එක තැනක නැවතිලා ඉන්නවා වගේ දැනේ. ඕගොල්ලන්ට එහෙම අත්දැකීම් ඇතිනේ ඕනතරම්. භාවනා කරද්දී නිකන් සිත ගැඹුරු තැනක නැවතිලා තද නින්දට වැටිලත් නැහැ. නමුත් මේ ඉන්න පුළුවන් ඕන තරම් ඇඟ දැනෙන්නෙත් නැහැ, කය දැනෙන්නෙත් නැහැ, කොන්දේ අමාරුවක් දැනෙන්නෙත් නැහැ. ඔහෙ ඉන්න පුළුවන්. එහෙම එකක් තියෙනවනේ හොඳට කර. ඔය නික වැඩි වෙලා යන්නෙත් නැහැ. අතන මේ ඒකාග්‍රතාවය එන්න නම් ඔය විතක්ක විචාර ප්‍රීති මොකක්වත් ඕනේ නැහැ. ඒක නිකම් එනවා. හිටිගමන් ඒක නිකම් එනවා. ඒක හරිම ලේසි. ඔය විතර්ක මේ ප්‍රීති සුඛ උපද්දවන තරම්වත් අමාරු නෑ ඒක. දැන් ප්‍රීතිය සැපේ කියලා භාවනාවෙන් උපදින ඒවා තියෙනවනේ. ඒවා තරම් අමාරුත් නෑ ඒකාග්‍රතාවය. ඒ නිසා මේවා එකින් එක කරනකොට ලේසි. ඒකාග්‍රතාවය කියන්නේ මොකක්වත් හිතට වැටෙන්නේ නැහැ. සිතුවිලි ගලන්නෙම නැහැ. හිත එක තැනක නැවතිලා ඉන්නවා. ඒකට තමන්ට හොඳටම පේනවා නින්දට වැටිලා නැති බව. නින්දට වැටිලා නැහැ. තමන්ට වැටෙනවා ගැඹුරු තැනක හිත තියනවා වගේ නිකන්. ඒ අත්දැකීම් විස්තර කරන්න බෑ. නිකන් ගැඹුරු තැනක හිත නිකන් තියනවා එක තැනක. හිත වහා දුවන ගතිය අඩුයි කියලා තේරෙනවා. මොකක්වත් සිතුවිලි එන්නෙත් නැහැ. නිකන් මානසිකාරය කරොත් තේරෙනවා නෑ තවම නින්දට වැටිරවත් සිහි විසඤ්ඤ වෙලාවත් මොකක්වත් නැහැ කියලාත් දැනෙනවා. ඒක ලේසි ඔක්කොටම වඩා ඒකාග්‍රතාවය. ඒක උපද්දවන එක හරිම ලේසි. එතකොට මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයෙන්ම විනාඩි 20ක් 25ක් ඉඳ ලැබේවා කියලා හිතුවම පින්වත්නි ඔය ඔක්කොම එක මිටකට හිතේ පවතින්න ගන්නවා. අන්න ඕකට තමයි පළවෙනි ධානය කියලා කියන්නේ.